ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 25 වෙනි බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ දැඩිම අදිෂ්ඨානයක් තියෙන අරමුණට යනකන් කිසිම දාක උත්සාහය අත් නොහැරෙන මකර ලග්නයේ සම්පූර්ණ සහ ගැඹුරු පලාපල විග්‍රහය සමගයි. මකර ලග්න හිමියනි හෙට බදාදා දිනය කියන්නේ බුද්ධියට සහ ව්‍යාපාරවලට අධිපති බුධ ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති වෙන්නේ දැඩි කැපවීමට සහ ඉවසීමට අධිපති සෙනසුරු හෙවත් ශනි ග්‍රහයයි. සෙනසුරුගේ මේ පුදුමාකාර ඉවසීමත් බුධගේ තියුණු වේගවත් බුද්ධියත් එකට ගැටෙනකොට හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය සහ සෞඛ්‍ය ගැන වෙන කවුරුත් නොකියන ගැඹුරුම රහස් ටික අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම හෙට දවසේ ඔබේ අධික කාර්යබහුල බව නිසා ඇතිවෙන ප්‍රශ්න නවත්තගෙන බලාපොරොත්තු වෙන මහා ධනයක් සහ ස්ථීර දියුණුවක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ඊටමත් බලගතු රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. ඒ නිසා වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම මකර ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි Tamanගේ ඉලක්කවලට යන්න තියෙන දැඩි වුවමනාව සහ වගකීම් සහගත බව. හෙට දවසේ ඔබ කිසිම වැඩක් බාගෙට කරලා නතර කරන්නේ නැහැ. බොරු කතාවලට කාලය නාස්ති නොකර අරමුණටම වැඩ කරන්න ඔබේ හිත ගොඩාක් නැඹුරු වෙනවා. හැබැයි මකර ලග්න හිමියනි මේ සෙනසුරු බලපෑම නිසා එක පරිස්සම් විය යුතු තැනක් තියෙනවා. හෙට දවසේ ඔබ අනිත් අය ගැනවත් Taman ගැනවත් නොහිතා ඕනෑවට වඩා වැඩ කරන්න යනවා. වර්කහොලික්. ඒ වගේම හැම දෙයකම නරක පැත්ත මුලින්ම දැකලා අනවශ්‍ය විදිහට පසුතැවෙන්න ඉඩ තියෙනවා. පෙසිමිසම්. ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙන්න. රැකියාව, ව්‍යාපාර සහ අධ්‍යාපනය. රැකියා කරන මකර ලග්න හිමියන්ට හෙට දවස කියන්නේ Tamanගේ මහන්සියේ නියම ප්‍රතිඵල ලැබෙන ප්‍රමාදවුණු උසස් වීම අතට එන දවසක්. විශේෂයෙන්ම ඔබ මැනිම් සහ පතල් කර්මාන්තය, භූමිය ආශ්‍රිත වැඩ, පරිපාලන හෙවත් ඇඩ්මිනිස්ට්‍රේෂන් හෝ තාක්ෂණික ක්ෂේත්‍රයක වැඩ කරනවා නම් හෙට ඔබට ඉතාමත් සුබයි. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම ට්‍රේඩිං, ක්‍රිප්ටෝකරන්සි වැනි අන්තර්ජාල ආයෝජන සහ කොටස් වෙළඳපොළ ගනුදෙනු වලින් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ලොකු ලාභයක් ලබන්න හෙට හොඳ අවස්ථාවක් ලැබෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට ලොකු ඉවසීමකින් පාඩම් වැඩ කරගෙන යන්න පුරුවන් තරංග විභාග වලින් ස්ථීර ජයග්‍රහණයක් ලැබෙන ප්‍රබල දවසක්. මූල්‍ය තත්වය සහ ආයෝජන. මූල්‍ය තත්වය ගැන කතා කරනකොට මකර ලග්න හිමියන් කියන්නේ මුදල් කළමනාකරණයට සහ ඉතිරි කිරීමට උපන් හපන්නෝ. හෙට දවසේ ඔබේ ආදායම් මාර්ග හෙමින් නමුත් ස්ථීරව වර්ධනය වෙනවා. ඉඩම්, ගෙවල් හෝ වටිනා මැනිම් වැනි දීර්ඝකාලීන දේවල් වල කරන ආයෝජන වලින් ඉදිරියේදී ලොකු ලාභයක් ලැබෙනවා. නමුත් බුධගේ වේගවත් බලපෑම නිසා හෙට දවසේ ඉක්මනින් පොහොත් වෙන්න හිතාගෙන Taman දන්නේ නැති දේවල් වල සල්ලි ආයෝජන කරන්න එපා. විශේෂයෙන්ම හදිසි තීරණ අරගෙන කරන ට්‍රේඩිං ගනුදෙනු වලින් පාඩු වෙන්න ඉඩ තියෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. ආදරය, විවාහය සහ පෞල් ජීවිතය. මකර ලග්න හිමියන්ගේ ආදර ජීවිතයට හෙට දවස ඉතාමත් ප්‍රායෝගික දවසක්. ඔබ ආදරය පෙන්වන්නේ වචන වලින් නෙමෙයි, සහකරු වෙනුවෙන් කරන යුතුයකම් සහ වගකීම් හරහායි. පවුල වෙනුවෙන් ලොකු කැපවීමක් හෙට ඔබ කරනවා. අවිවාහිත අයට රැකියාව ස්ථානයෙන් හෝ ව්‍යාපාරික කටයුත්තක් අතරතුර වගකීම් සහගත පරිණත සහකරුවෙක් මුණ ගැහෙන්න වාසනාව තියෙනවා. පෙමවන්තු සහ විවාහිත අය විශේෂයෙන්ම මතක තියාගන්න හෙට දවසේ ඔබ සහකරුට ආදරේ පෙන්වන්නේ නැතිව කාර්යාලයේ බොස් කෙනෙක් වගේ නීති දාන්න ගියොත් ලොකු රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ආදරය කියන්නේ රාජකාරියක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. හැඟීම් වලටත් ඉඩක් දෙන්න. සෞඛ්‍ය තත්වය. සෞඛ්‍ය තත්වය ගැන අවධානය යොමු කරනකොට මකර ලග්නයේ නියෝජනය කරන්නේ දණු හිස, අස්ථි සහ දත්. සෙනසුරු සහ බුධ බලපෑම නිසා හෙට දවසේ අධික ලෙස වෙහෙසීමෙන් එන හන්දිපත්‍රු දාව, දණු හිස්වල වේදනාවන් සහ ස්නායු ආත්‍ය මතුවෙනවා. එකම තැන ගොඩක් වෙලා වාඩි වෙලා වැඩ කරන එකෙන් වළකින්න. ශරීරයට අවශ්‍ය විවේක අනිවාර්යෙන්ම ලබා දෙන්න. හෙට දවසට සඳහා විශේෂ උපදෙස් සහ ශාන්ති කර්මය. 2026 මාර්තු 25 වෙනි බදාදා දවස ඔබේ ජීවිතයේ ස්ථීර සාරම සහ සාර්ථකම දවසක් කරගන්න උදෑසනම අවදි වී බුදුරජාණන් වහන්සේට හෝ ඔබේ ආගමික ශාස්ත්‍රූවරයාට නිල් සහ ගොළ පැහැති මල් පූජා කර දවස ආරම්භ කරන්න. හෙට දවසේ ඔබ අනිවාර්යෙන්ම කළ යුතු විශේෂ රහස් ශාන්ති කර්මය තමයි පාරේ ඉන්න කපුටන්ට හෝ පක්ෂීන්ට ආහාර ටිකක් ලබා දීම. එහෙමත් නැත්නම් වයසක අසරණ කෙනෙකුට කෑම වේලක් හෝ යම් මුදලක් පරිත්‍යාග කිරීම. එයින් ඔබේ සෙනසුරු සහ බුධ බලය උපරිමයෙන් සක්‍රිය වෙලා රැකියාවේ බාධක ඉවත් වෙලා හිතාගන්න බැරි මහා ධනයක් සහ ස්ථීර දියුණුවක් ඔබට හිමි වෙනවා. හෙට දවසට ඔබට ජයගෙන එන සුබ වර්ණය වෙන්නේ දඩු නිල් සහ ලා කොළ පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 8 සහ 5.
ඉතින් මකර ලග්න හිමියනේ ඔබේ මේ නොසැලෙන අධිෂ්ඨානය සහ තියුණු බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමයෙන් ජය ගන්න. මේ විස්තරය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් මකර ලග්නය කියලා කමෙන්ට් කරන්න. හැමදාම මේ වගේ ඊටමත් නිවැරදි සහ ගැඹුරු පලාපල විස්තර දැනගන්න අපේ ලග්න පලාපල channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. ස්ථීර ජයග්‍රහණයක් ලැබෙන සාර්ථක හෙට දවසක් වේවා.